අද අපි බලමු ලංකාවේ ඉඳන් අබුදාබි වලට එතිහාඩ් ෆ්ලයිට් එකේ ගමන් කරනකොට ගත්ත වීඩියෝ එක. මේකෙදී බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඉඳන් අබුදාබි එයාපෝට් එක දක්වා යන ගාමනේ ගත්ත වීඩියෝස් වලින් පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම්. එයාපෝට් එකෙන් ඇතුල් වෙච්ච ගමන්ම අපිට තියෙන සාමාන්‍යයෙන් මේක හැමෝටම පුරුදු ස්ථානක්. මෙතනින් ඇවිදන් යන්න තියෙන්නේ අපිට මෙතන අපිට පාස්පෝර්ට් එක පෙන්නලා අපිට මෙතනින් ස්කෑන් කරගෙන ඇතුළට යන්න තියෙනවා අපේ බෑග්ස් ටික ඩ්‍රොප් කරගන්න. මේ තියෙන්නේ ස්කෑන් එකෙන් පස්සේ බෑග් එක ඩ්‍රොප් කරන්න යන අවස්ථාවේදී මෙතන ඉන්න අපේ හරි එක ඒ කියන්නේ මොන කවුන්ටර් එකෙන්ද අපේ බෑග් එක දෙන්න පුළුවන් කියන එක ස්ක්‍රීන් එකෙන් බලාගෙන ඒකට ගිහින් අපේ බෑග් එක ඩ්‍රොප් කරගන්න ඕනේ. මෙතන කේස් දෙකක් තියෙනවා. එකක් ප්‍රයොරිටි චෙකින් එක, අනිත් එක නෝමල් චෙකින් එක කියලා දෙකක් තියෙනවා. මේ තියෙන්නේ චෙකින් එක ඉවර කරලා අපි යනවා ඉමිග්‍රේෂන් එක ක්ලියර් කරගන්න. ලංකාවේ හැමෝම මෙතනින් උඩට යන්න ඕනේ ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා මීට් වෙන්න. මේ දැන් පේන්නේ ඉමිග්‍රේෂන් කවුන්ටර්ස් ටික ලංකාවේ එයාපෝට් එකේ. සාමාන්‍යයෙන් මේකට තමයි E-gates වලින් රීප්ලේස් වෙන්න ඕනේ හරිය. කවදා වෙනකොට ඒ අප්ඩේට්ස් ඒද දැනට නම් කියන්න අප්ඩේට් එකක් නැහැ. හැබැයි දැනට ෆිසිකලි ඔෆිසර්ස්ලා මෙතන ඉන්නවා. අපිට ගිහිල්ලා අපිට කැමති ඕනෑම queue එක මෙතන ඉඳගෙන අපේ පාස්පෝර්ට් එකයි බෝඩින් පාස් එකයි පෙන්නලා පාස්පෝර්ට් එක සීල් කරගෙන මෙතනින් අපිට යන්න පුළුවන් එහාට. මෙතනින් එහාට සීල් කරලා පස්සේ මේ තියෙන ඩියුටි ෆ්‍රී සෙක්ෂන් එක. මෙතනට ආව කියන්නේ ලංකාවේ නීතිය අනුව රටින් පිට වෙලා ඉන්නේ. මෙතන කොහොම දේවල් බෙදලා තියෙන US ඩොලර්ස් වලින් තමයි තියෙන්නේ. සමහරක් shops අපිට accept කරනවා ශ්‍රී ලංකන් රුපීස්. මොකද මෙතන ගොඩක්ම shops accept කරන්නේ US ඩොලර්ස්. විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ ඒරියා එකේ තියෙනවා prayer room එකක් තියෙනවා මුස්ලිම් කට්ටියට pray කරන්න. අන්ෆෝචුනේට්ලි මට එතනට යන්න බැරි වුණා. වෙන වීඩියෝ එකකින් තව දවසක ඔක පෙන්නන්නම් ප්‍රේ රූම් එක තියෙන තැන. හැබැයි ප්‍රේ රූම් එකක් තියෙනවා. ඩෙෆිනිට්ලි යන කට්ටියට ප්‍රේ කරලා යන්න පුළුවන්. ඒ ප්‍රේ රූම් එක තියෙන්නේ මෙතනින් කෙලින්ම ඇවිදන් යනකොට ওই දකුණු පැත්තේ තියෙන ෂොප් එක පිටිපස්සේ තමයි තියෙන්නේ. ඒ වුණාට මේ වෙලාවේදී මට යන්න බැරි වුණා මෙතනට. සිලෝන් ස්පා එකට පිටිපස්සේ කැල්ලේ තියෙන්නේ. මේ ඔක්කොම ඩියුටි ෆ්‍රී shops තමයි මෙතන තියෙන්නේ. ඕන කට්ටියට පර්චේස් කරගන්න පුළුවන්. දැන් ජස්ට් බලාගෙන යන්න පුළුවන්. අපි මෙතනින් අපිට තියෙන්නේ බෝඩින් පාස් එකේ පෙන්නන ගේට් එකට ඇවිදගෙන යන එක විතරයි. මෙතනින් ඇවිල්ලා කෙලින්ම යන්න තියෙන්නේ අපේ normal gates. පල්ලෙහා තියෙනවා තව gates කීපයක්. මගේ ෆ්ලයිට් එක තියෙන්නේ මේ පැත්තේ ගේට්ස් වල. මෙතන මම හිතන්නේ ගේට් 6 ඉඳන් 14 වෙනකම් තියෙනවා. අපිට මෙතනින් කෙලින්ම ඇවිදගෙන යන්න තියෙන්නේ අපේ ගේට් එක මොකද්ද කියන එක බලාගන්න. ලංකාවේ පිටත් වෙන අයයි ලංකාවට ඇතුළු වෙන අයයි දෙගොල්ලම ඉන්නේ මෙතනින් තමයි. රයිවල්ස් කට්ටියයි ඉපාච කට්ටියයි දැන් මෙතනින් තමයි ක්‍රොස් වෙන්නේ. වෙනස් රටවල් වගේ වෙනත් වෙනත් තැන්වල යන්න ඉන්නේ නෑ. ලංකාවේ එකම තැනක ඉන්නවා හොන කට්ටිය ඉන්නේ.
ඔයාලා මෙතන ඉඳන් බලාගෙන ඉන්න ලංකාවේ ඉන්න කට්ටිය මේ පැත්තට යනවා. අපි යනකොට අපිට මේ පැත්තේ යනවා. ලාස්ට් ගේට් එකට ඇතුල් වෙනකොට ෆයිනල් අපේ ගේට්ස් වල ඇතුල් වෙනකොට ස්කෑන් එකක් කරලා අපිව සපත්තු ඔක්කොම කරලා චෙක් කරනවා. එතන වීඩියෝ කරන්න බෑ. ඒක කරලා අපි ඇතුල් වෙනවා ෆ්ලයිට් එක ඇතුල් වෙන්නේ තියෙන දෙකේ බිස්නස් ක්ලාස් එක. ඒකට පස්සේ අපිට සෙට් වෙනවා මේකේ ඉකොනොමි ක්ලාස් එකට දුන්නා පටන් ගන්නවා. Cabin crew boarding is... Welcome aboard the Harbour flight EYA 399 from Abu Dhabi. So your captain for the flight, my name is Zach, together with my colleague, First Officer Oscar. Pleasure to take you to Abu Dhabi this morning. අපේ බෝඩින් පාස් එකේ පෙන්වන ආකාරයට අපිට තියෙන්නේ අපේ සීට් වහගෙන ගිහලා වාඩි වෙන්න. මේ තියෙන්නේ අබුදාබි ලෑන්ඩ් වුණාට පස්සේ. ෆ්ලයිට් එකෙන් පිටත් වෙලා අපිට ඇවිදගෙන යන්න තියෙන්නේ. මොකද විශේෂ දෙයක් නැහැ. ෆ්ලයිට් එකෙන් මිනිස්සු ඇවිදන් යන පාරෙම ඇවිදගෙන යන්න තියෙන්නේ. අලුතෙන් යන කෙනෙක්ට එක්සයිට් වෙලා බය වෙන්න එපා. ඔයගොල්ලන්ගේ ෆ්ලයිට් එකේ ආපු මිනිස්සු ඇවිදන් යන පාරෙම ඇවිදගෙන යන්න. අවශ්‍ය ගයිඩන්ස් ඒගොල්ලන්ම පෙන්නනවා. ඒගොල්ලන්ගේ ඔෆිසර්ස්ලා ඉන්නවා. ඉඳගෙන ඒගොල්ලෝ ගයිඩ් කරනවා මොන පැත්තටද යන්න ඕනේ, කොහෙන්ද හැරෙන්න ඕනේ කියන එක. ඒ හින්දා කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඔයත් එක ෆ්ලයිට් එකේ ආපු මිනිස්සු යන්න පාරෙම ඇවිදගෙන යන්න තියෙන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඔෆිසර්ස්ලා ඉන්නවා අපිට පාර කියනවා මොන පැත්තටද හැරෙන්න ඕනේ කියන එක කන්ෆියුස් වෙන ස්ටෑන්ඩ් වල ඒගොල්ලෝ කියනවා මේ පැත්තට හැරිලා යන්න කියන එක මෙතනදී ඒගොල්ලෝ ගයිඩ් කරනවා අපිට. ඒ වගේම ඇවිදගෙන යන්න ඔයගොල්ලන්ගේ බෑග් එක ගන්න ඕනේ කියන එක බය වෙන්න එපා. ඒගොල්ලෝ ඉස්සරහදී ඒගොල්ලන්ගේ අවශ්‍ය දේවල් ටික කරලා තියෙනවා. Etihad flight EY553 to Riyadh now invites all remaining guests to board through gate number 87. This is the final boarding call. Your aircraft is now ready for departure. අබුදාබි එයාපෝට් එකේ විශේෂ දෙයක් මම නෝට් කරා. ඒක ඇවිල්ලා ඔක්ටොපස් වගේ ස්ටයිල් එකකට තමයි හදලා තියෙන්නේ. සෝ ඔයගොල්ලන්ට ඔක්ටොපස්ලගේ කකුලේ ඉඳන් බොඩි එකට ඇවිදන් යනවා වගේ එකක් තමයි තියෙන්නේ පාත් එක. සෝ ඔයගොල්ලෝ ඇවිදන් මැද හරියට ගියාම මැද තියෙන ඩියුටි ෆ්‍රී එක. ඒ වගේ අපියරන්ස් එකක් එන්න තමයි හදලා තියෙන්නේ මගේ එක්ස්පීරියන්ස් එක අනුව. සෝ ඔයගොල්ලන්ට මේ ඇවිදගෙන යන එකේ කිසිම ඉෂුව එකක් වෙන්නේ නැහැ, කන්ෆියුස් වෙන්නේ නැහැ, වැරදි පාරේ යනවා එහෙම බය වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම ගයිඩන්ස් ගානට දාලා හදලා දීලා තියෙන්නේ කාටවත් මිස් නොවෙන්න ලේසියෙන් යන්න පුළුවන් වෙන්න. දැන් අපි ඇවිදන් යන හරියෙන් වමට හැරිලා පල්ලෙහාට යන්න තියෙන්නේ අපේ බෑග්ස් කලෙක්ෂන් පොයින්ට් එකට.
සෝ එතනම තමයි අපේ ඉමිග්‍රේෂන් එකක් තියෙන්නේ ඊගේට්ස් තමයි තියෙන්නේ එමිරේට්ස් ID නැති කට්ටිය පාස්පෝර්ට් එක පෙන්නලා සීල් කරගෙන ඇතුළට එන්න ඕනේ විසිට් එකකින් එන කට්ටිය. ඒකේ වීඩියෝ එකයි ෂටල් සර්විස් එක අරගෙන ඩුබායි එකට යන විදියයි මම පාර්ට් 2 එකේදී වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා.